මෙන්න යාළුවනේ. පේනවනේ මොකද්ද කියලා වෙනස? විශ්‍රාමික ජීවිතයට ආදරයෙන් පිළිගනිමු. මේ ඉන්නේ අපේ සම්පත් අයියාගේ පුතාලා දෙන්න. අද තමයි අපේ රතු අයියා අවුරුදු 22ක් හමුදාවේ අවුරුදු 22ක් සේවය කරලා අද තමයි විශ්‍රාම වෙන්නේ නේ. අපිට හරි සතුටුයි. අවුරුදු 22ක් යුද හමුදාවේ යුද්ධ කාලේ හිටියා. හැම ජීවිතේ ඇත්තටම මේ විඳින්න පුළුවන් උපරිම කටු ගෑවා. මෙයා තමයි අපේ සම්පත් අයියා. මේ පේනවනේ. එයාගේ ආදරණීය බිරිඳ මල් මාලයක් දාලා තමන්ගේ ස්වාමියා පිළිගන්නේ. එයා පේනවනේ. ඇත්තටම අවුරුදු 22ක් හමුදාවේ කට්ට ගෑවා කියන්නේ ඇත්තටම මේ යුනිට් එකේ යන්න පුළුවන් ඉහළම රෑන්ක් එකට ගියා. මොකද්ද රතු අය වගේ රෑන්ක් එක? W1. ඇත්තටම සතුටුයි හොඳේ. රතු අය. සුවබර විශ්‍රාම දිවියක් ඈ. අත්තර මේ වගේ මේ දෙයක් මේ රතිඤ්ඤා දාලා ඒ විදිහට පිළිගන්නවා කියලා ඇත්තටම අපේ සම්පත් අයියා දන්නේ නැහැ සිද්ධිය මොකක්වත්. මේ හන්දියේ ඉඳලා මං එක්ක ආවට යා ඒ සිද්ධිය මොකක්වත් දන්නේ නැහැ. කොහොමද අපේ මේ රතු අයියා අපි චාම් උත්සවයක් තියලා පිළිගත්තා හොඳේ. මේ වැඩ කරන්නේ මේ අක්කයි පුතාලා දෙන්නයි තමයි. ඒ වගේ මෙයාගේ මල්ලි මේ අපේ රුවන්. අවුරුදු 22ක් හමුදාවේ රාජකාරී කරා කියන්නේ ඒක ලේසි වැඩක් නෙවෙයි. මේ බාන පේනව නේද? මෙන්න ලස්සන කේක් එකක් එහෙම හදලා. මේ අපේ නංගිත් ඉන්නවා. මෙන්න මේ තියෙන 22කින් පෙන්වන්නේ මේ අවුරුදු 22ක් එයාගේ සේවා කාලේ යුද හමුදාවේ. ඒ කියන්නේ යුද්ධ කාලේ හිටියා. ඒ කියන්නේ ගොඩක් රටේ අපහසුම යුග පහ කරා. ඒ කියන්නේ යුද්ධයක් තිබුණු කාලේ පවා රට වෙනුවෙන් සේවය කරපු නිලධාරියෙක් තමයි අපේ සම්පත් අයියා. බයෙන් යන්නේ. අතම අවුරුදු 22ක් කියන්නේ එච්චර මේ රැකියාව වෙනුවෙන් ලොකු කටයුත්තක් කරපු අපේ මිත්‍රයෙක් තමයි